මිතුන හිමි ඔබ ගැනව නොදැන සිටි අතිශය විශ්මයජනක රහස් නවයක් මේ මිනිත්තු කීපය තුළ මම හෙළි කරනවා. වසර දහස් ගණනකට පෙර ඍෂිවරුන් විසින් ඔවුන්ගේ අතීන්ද්‍රිය ඥානයෙන් ධානගතව සොයාගත් ඔබ ගැනම වූ රහස් නවයයි මේ. පළමු වන රහස. මිතුන ලග්න හිමියන් උපදින්නේම නිදානයක් බඳු සැඟවුණු මහා ධන උල්පතක් සමග. කලින් දැනගෙන හිටියද මේක? ඇත්තට මේක ඔබේම හිමිකමක්. මගහරවා ගන්න එපා. මහා පරාශර ඍෂිවරයාගේ බ්‍රහත් පරාශර හෝරා ශාස්ත්‍රයේ ග්‍රන්ථයට අනුව මිතුන ලග්න හිමියන්ගේ කේන්ද්‍රයේ ධනය, මුදල් බලය සහ කතනී නියෝජනය කරන දෙවන භාවය අයත් වන්නේ ජලජ රාශියක් වන කටක රාශියට. එහි අධිපතියා වන්නේ ග්‍රහ මණ්ඩලයේ වේගයෙන්ම ගමන් කරන මනසට අධිපති චන්ද්‍රයා හෙවත් සඳු ග්‍රහයා. මෙතන තියෙන මහා අභිරහස මොකද්ද? කල්යාණ වර්මා රජතුමාගේ සාරාවලිය සහ මන්ත්‍රේශ්වරයන්ගේ ඵල දීපිකාව මේ ගැන අපූර්ව ඉඟියක් ලබා දෙනවා. අහසේ චන්ද්‍රයාගේ කලා පිරීම සහ අඩුවීම සිදුවන්නාක් මෙන් මිතුන හිමියන්ගේ ධනයද නිරන්තරයෙන් තරංගාකාරව වෙනස් වෙනවා. ඔබ ළඟ තිබෙන මුදල් ජලයෙන් ගලා යන ස්වභාවයක් පෙන්නනවා විනා ස්ථාවරව එකතැන රැඳෙන්නේ ඊටා කලාතුරකින් කියලා ඔබ අත්දැකීමෙන්ම දන්නවා ඇති. සමහර කාලවලට අතේ මුදල් උතුරා යනවා. තවත් කාලයකට කිසිම දෙයක් ඉතිරි වෙන්නේ නැහැ. ඔබේ ආර්ථිකය මේ වගේ අස්ථාවරයිද? එහෙමනම් මේ ධනය සොයා ගැනීමේ සහ රඳවා ගැනීමේ රහස් මාර්ගය මොකක්ද? මේ අමුතු මුල්‍ය රටාව පිටිපස්සේ තියෙන විශ්මිත රහස තමයි මම මේ හෙළි කරමින් ඉන්නේ. ජ්‍යොතිෂයට අනුව චන්ද්‍රයා නියෝජනය කරන්නේ මහ ජනතාව සහ ඔබේ මනස. ඔබේ මනස සතුටින් පවතින විට ඔබේ ආදායන මාර්ග ඉබේම විවර වෙනවා. ඒ වගේම මහ ජනතාවගේ සිත් සතුටු කරන ව්‍යාපාර, මහජන සම්බන්ධතා, එහෙම නැත්නම් ද්‍රවශීලී ශේත්‍රවලට සම්බන්ධ වීමෙන් මේ අදෘශ්‍යමාන චන්ද්‍ර බලය ඔබට මහා ධන උල්පතක් බවට පත් කරගන්න පුළුවන්. මිතුන ලග්න හිමි ඔබේ මුදල් ඉතිරි වෙන්නේ නැහැ කියලා පසුතැවෙන්න එපා. මුදල් ගණායන මාර්ග හැමතිස්සෙම ඔබේ මනසත් එක්ක සක්‍රියව තියාගන්න. ඔබ මේ වීඩියෝවේ අනිත් රහස් 8ටත් හොඳින් සවන් දෙන්න. එතකොට ඔයාට පුළුවන් නිදානයක් බඳු මහා ධන උල්පත මතු කරගන්න. සමහර විට ඔබේ ජීවිතයේ දැවැන්තම ජයග්‍රහණ පේන මානෙට ඇවිත් හදිසියෙම ප්‍රමාද වෙනවා වගේ දැනලා තියෙනවද? එහෙමත් නැත්නම් අద్භූත විදියට කල්යනවා වගේ හිතලා තියෙනවද? ඔබේ ජීවිතයේ දෙවන රහස දැනගත්තම ඔයාට තවත් උත්තරයක් ලැබෙනවා. දෙවන රහස. භාග්‍ය වෙත පිවිසීමට රහස් දොරටුවක්. මේ විශ්මිත රහස හැංගිලා තියෙන්නේ ඔබේ කේන්ද්‍රයේ නවවන භාවය හෙවත් භාග්‍යස්ථානය තුලයි. පරාශර ඍෂිවරයාගේ බ්‍රහත් පරාශර හෝරා ශාස්ත්‍රය ඉතා පැහැදිලිව පෙන්වා දෙන විදිහට මිතුන ලග්නයට වාසනාව සහ පෙර ආත්මේ පින් බලයගෙන එන නවවන භාවය අයත් වන කුම්භ රාශිය පාලනය කරන්නේ සෙනසුරු ග්‍රහයා. හැබැයි මෙතන තියෙන ලොකුම අභිරහස ඒක නෙවෙයි. ඔබේ භාග්‍යස්ථානය පාලනය කරන සෙනසුරු ග්‍රහයාම තමයි ඔබේ ජීවිතයේ බාධක, කඩාවැටීම් සහ අභිරහස් නියෝජනය කරන අටවන භාවය වන මකර රාශිය පාලනය කරන්නෙත්. මහා ඍෂිවර කල්යාණ වර්මා රජතුමන්ගේ සාරාවලියට අනුව මේක හරියට එකම යතුරකින් ඇරෙන දොරවල් දෙකක් වගේ. මේන් අදහස් කරන්නේ මොකක්ද? ඔබේ භාග්‍යස්ථානීය දොරටුව නිකම්ම ලේසියෙන් විවෘත වෙන්නේ නැහැ. මන්ත්‍රේශ්වර ඍෂිවරයා ඵලදීපිකාව තුළ ඉඟි කරන ආකාරයට ඔබේ වාසනාව වන නවවන භාවය හැමතිස්සෙම ඔබේ බාධක සහ අරගල නියෝජනය කරන අටවන භාවය සමග අදෘශ්‍යමාන රැහැනකින් දැඩිව බැඳිලායි තියෙන්නේ. ඔබ කිටිකාලින වාසි පසුපස නොගොස් සෙනසුරට ආවීනික වූ දැඩි යදමක් වගේ ඉවසීමකින්, විනයකින් සහ කැපවීමකින් යුතුව වැඩ කරන විට කිසිවෙකු හෝ නොසිතූ මොහොතක මේ රහස් දොරටුව එකපාරම විවර වී මහා ධන වාසනාවක් ඔබ වෙත ගලා එන්න පටන් ගන්නවා. මිතුන ලග්න හිමි ඔබ හොඳින් මතක තබා ගන්න. ඔබේ ප්‍රමාදය කියන්නේ පරාජය නම් නොවේ. එය ඔබව
මහා භාග්යක් වෙත ගෙන යාමට විශ්වය සහ සෙනසුරු කරන රහසිගත සූදානමක් පමණයි. මේ වෙනුවෙන් ඔබ සමහර විට දන්නේත් නැති තවත් විශ්ව ශක්තියින් ඔබට උපතින්ම උරුම වෙලා තියෙනවා. එහෙමනම් දැනගන්න ඊළඟ රහස මොකක්ද කියලා. තුන්වන රහස. සුපිරි බලයක් මුදාහරින ද්විත්ව මනසක් ඔබට තියෙනවා. මෙතෙක් ඔබ දැනගෙන හිටියද ඒ ගැන? මිථුන ලග්න හිමියන් ගැන සමාජයේ තියෙන ලොකුම චෝදනාවක් තමයි මෙයාලට එක අරමුණක් නැහැ. හිත නිතරම වෙනස් වෙනවා කියන එක. හැබැයි මේක ඔබේ ජීවිතයේ දුර්වලකමක් නෙවෙයි. මුළු ලෝකෙම මවිත කළ හැකි ඔබේම වූ සුපිරි බලය. මම දැන් කතා කරන්නේ අන්න ඒ අතිශය රහසිගත තුන්වන මහා රහස ගැනයි. මහා පරාශර ඍෂිවරයා බ්‍රහත් පරාශර හෝරා ශාස්ත්‍රය තුල ඉතා පැහැදිලිව පෙන්වා දෙන කාරණේ තමයි මිථුන ලග්න හිමියාගේ එක්වන භාවය. එනම් ලග්න හේවත් පෞරුෂයත් හතරවන භාවය හේවත් අභ්‍යන්තර හදවත සහ මනසත් යන ප්‍රබල කේන්ද්‍රස්ථාන දෙකම පාලනය කරන්නේ බුද්ධියට සහ වේගයට අධිපති බුධ ග්‍රහයා බව. මෙහි ඇති මහා අභිරහස මොකක්ද? සාරාවලියෙහි කල්යාණ වර්මා ඍෂිවරයා පෙන්වා දෙන විදිහට ඔබේ භෞතික ශරීරයත් සංවේදී හදවතත් සම්පූර්ණයෙන්ම මෙහෙයවන්නේ ඔබේ බුද්ධිය විසින්. ඵල දීපිකාව ඉඟි කරන ආකාරයට. මේ නිසා විශ්වයේ වෙන කිසිදු ලග්නයකට නොමැති අපූර්ව ආශ්චර්යයක් ඔබට හිමි වෙලා තියෙනවා. එනම් එකවර කාර්යයන් කිහිපයක්, ඒ කියන්නේ মালටි ටාස්කින් කිරීමේ හැකියාව සහ ඕනෑම ගැටලුවක පැති දෙකම ඉතා සාධාරණව දැකීමේ අසමසම හැකියාව ඔබට තියෙනවා. මිථුන ලග්න හිමි ඔබ කාන්තාවක් නම් මෙම মালටි ටාස්කින් හැකියාව දෙගුණ වන බවත් විශේෂයෙන්ම කියන්න අවශ්‍යයි. ඔබේ අදහස් වෙනස් වෙන්නේ ඔබට අරමුණක් නැති නිසා නොවේ. සාමාන්‍ය මිනිසුන්ට පෙනෙනවට වඩා වේගයෙන් නව තොරතුරු ග්‍රහණය කර ගැනීමට ඔබේ මනසට තියෙන අපූර්ව හැකියාවයි එතනින් ඉස්මතු වෙලා තියෙන්නේ. සමාජයේ කුමක් කීවත් මිථුන ලග්න හිමි ඔබේ මේ ද්විත්ව මනසට කිසි විටකත් බය වෙන්න එපා. ඒ ඔබේ අසාර්ථකත්වය නෙවෙයි, අන් අයට ළඟා විය නොහැකි ඔබේ සුපිරි බලයයි. සතුටක් දැනෙනව නේද ඔබට? එහෙමනම් ඊළඟ රහස දැනගත්තම ඒ සතුට තවත් දෙගුණ තෙගුණ වෙනවා. එහෙමනම් අපි ඉක්මනට යමු හතරවන රහසට. හතරවන රහස. බුද්ධිය සහ කලාව මුසු ආශ්චර්යවත් ජන්ම හැකියාවක්. ඒ කියන්නේ ඔබේ මනස තාර්කික කලාගාරයක්. මිථුන ලග්න හිමියන් ඕනෑම වියලි නීරස මාතෘකාවක් වුණත් ඉතා ලස්සනට කවියක් වගේ රසවත්ව අනුන්ට ඉදිරිපත් කරන්නේ කොහොමද කියලා ඔබ කවදා හරි කල්පනා කරලා තියෙනවද? දැන් මේ අනාවරණය කරන්න යන්නේ සාමාන්‍ය මිනිසුන්ට තේරුම් ගන්න බැරි ඔබේ මොළය ඇතුලේ ක්‍රියාත්මක වන ඒ අద్භූත කලාගාරය එනම් හතරවන මහා රහස ගැනයි. මහා පරාශර ඍෂිවරයාගේ බ්‍රහත් පරාශර හෝරා ශාස්ත්‍රයට අනුව මිථුන ලග්නයේ බුද්ධිය නිර්මාණශීලීත්වය සහ පූර්ව පුණ්‍යස්ථානය නියෝජනය කරන පස්වන භාවය අයත් වන්නේ සමබරතාවය සංකේතවත් කරන තුලා රාශියට. මෙහි සැඟවුණු මහා අභිරහස මොකක්ද? ඔබේ සමස්ත පෞරුෂය හේවත් ලග්නය පාලනය කරන්නේ තර්කයට සහ විද්‍යාවට අධිපති බුධ ග්‍රහයනේ. නමුත් ඔබේ තීරණ ගන්නා බුද්ධිය නියෝජනය කරන පස්වන භාවය පාලනය කරන්නේ කලාවට, සුන්දරත්වයට සහ ආදරයට අධිපති සිකුරු ග්‍රහයා විසින්. සාරාවලිය සහ ඵල දීපිකාව මේ අපූර්ව සංයෝගය දකින්නේ විශ්වයේ ඇති අතිශය දුර්ලභ පිහිටීමක් විදිහට. සිකුරු සහ බුධ අතර පවතින මේ රහසිගත මිත්‍රත්වය නිසා මිථුන හිමියන් සතුව පවතින්නේ විද්‍යාත්මකව එහෙම නැත්නම් දාර්ශනික මොළයක් සහ කලාත්මක හදවතක් මුසු අසාමාන්‍ය පෞරුෂයක්. ඔබ හුදෙක් තර්කානුකූලව කරුණු පෙළගස්සනවා විතරක්ම නෙවෙයි, එය අන් අයගේ සිත් ඇදගන්නා යුරින් ඉතා සුන්දරව සහ ආකර්ශනීයව ඉදිරිපත් කිරීමට උපතින්ම දක්ෂයි. ඔබ නිකමට සිතා බලන්න ලෝක ප්‍රකට නව නිපයුම්කරුවන්, අතිදක්ෂ මෝස්තර නිර්මාණකරුවන් සහ මිනිසුන්ව වචනයෙන් වශී කරන කතිකයන් බිහි වෙලා තියෙන්නේ
තුලා රාශිය ඇති මේ අපූරු සමබරතාවය තුලින් ඔබේ මොළය වැඩ කරන්නේ නිකම්ම යන්ත්‍රයක් වගේ නෙවෙයිනේ. එය වැඩ කරන්නේ අලංකාර සිතුමක් අඳින මහා කලාකාරයෙක් වගේ. මිථුන ලග්න හිමි ඔබ සතු මේ තාර්කික කලාකරුවාට නිදහසේ වැඩ කරන්න ඉඩ දෙන්න. ලෝකය මවිත කරන ඔබේ විශිෂ්ටතම නිර්මාණ බිහිවන්නේ අන්න එතනින් කියලා හොඳට මතක තියාගන්න. මීළඟට පස්වන රහසින් කතා කරන්න යන්නේ ජීවිතයේ තවත් බොහෝ වැදගත් දෙයක්. එනම් ඔබේ ආදරේ සහ විවාහයේ සැඟවුණු ඒ අතිශය පෞද්ගලික අභිරහස් අතරින් පොදුවේ කතා කළ හැකි රහස් ගැන. මිථුන ලග්න හිමියන් කියන්නේ උපතින්ම හරිම විනෝදකාමී, නිදහසට ආදරය කරන, නිතරම කතා බහ කරමින් සමාජශීලීව ඉන්න කැමැති පිරිසක්. හැබැයි මේ අය ආදරය කරන්න, එහෙම නැත්නම් විවාහ වෙන්න තෝරගන්නේ Tamanට වඩා හාත්පසින්ම වෙනස්, හරිම බරපතල විදිහට ජීවිතේ දිහා බලන කෙනෙක් කියලා ඔබ කවදා හරි දැකලා තියෙනවද? දැන් මම හෙලි කරන්නේ ඔබේ ආදරේ සහ විවාහයේ සැඟවුණු ඒ පස්වන මහා අභිරහසයි. පස්වන රහස. විශ්වීය නීතියෙන් ඔබේ සහකරු හෝ සහකාරිය ලෙස තෝරා ඇත්තේ දරුවෙකුට මවක් වැනි භූමිකාවක්. ඒ කියන්නේ නිල නොලත් මාර්ගෝපදේශකයෙක්. බ්‍රහත් පරාශර හෝරා ශාස්ත්‍රයට අනුව මිථුන ලග්නයේ ලග්නාධිපති වන්නේ නිතරම ලාබාල විනෝදකාමී සහ වේගවත් ස්වභාවයක් පෙන්වන බුධ ග්‍රහයා. නමුත් ඔබේ විවාහය සහ ජීවන සහකරු නියෝජනය කරන 7 වන භාවය අයත් වන්නේ ඊට සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධ ගුණාංග ඇති ගෞරවාන්විත ධනු රාශියට. මෙහි අධිපතියා වන්නේ ප්‍රඥාවට, දර්ශනයට සහ ගුරුකමට අධිපති ගුරු හෙවත් බ්‍රහස්පති ග්‍රහය. මෙහි ඇති මහා අභිරහස මොකක්ද? සාරාවලිය සහ ඵලදීපිකාව ඉතා පැහැදිලිව පෙන්වා දෙනවා. ඔබ කෙතරම් චංචල මනසක් ඇති අයෙක් වුණත් විශ්වය ඔබට සහකරු ලෙස ලබා දෙන්නේ ඔබේ ඒ චංචල මනස පාලනය කළ හැකි ගුරුවරයෙකු වගේ අයෙක් බව. ඔබ ආකර්ෂණය වන්නේ හුදෙක් බාහිර රූපයට නෙවෙයි, ඔවුන් සතු බුද්ධියට, පරිණත බවට සහ දාර්ශනික අදහස්වලට. මිථුන ලග්න හිමියා කුරුල්ලෙක් වගේ නිදහසේ සැඩසුණගේ පියාඹන්න උත්සාහ කරනකොට ධනු රාශියෙන් එන ඔබේ සහකරු ඒ කුරුල්ලාව ආරක්ෂිතව රඳවා ගන්නා ශක්තිමත් ගසක් වගේ ක්‍රියා කරනවා. විවාහයෙන් පස්සේ ඔබේ සහකරු ඔබේ ජීවිතයේ නිල නොලත් මාර්ගෝපදේශකයා බවට පත්වීම කිසිවෙකුට වෙනස් කළ නොහැකි විශ්වීය නියමයක්. මිථුන ලග්න හිමි ඔබ ඔබේ සහකරුගේ ඒ උපදෙස් දෙන ඇතැම් විට නීතිදාන ස්වභාවයට අකමැති වෙන්න එපා. ඔහු හෝ ඇය ඔබේ වේගවත් ජීවිතය සමබර කරන අදෘශ්‍යමාන නැංගුරම කියලා හිතන්න. ඔබ සැලකිලිමත් විය යුතු කරුණ තමයි මේ විග්‍රහ කරන්නේ සියලුම මිථුන ලග්න හිමියන්ට පොදුවේ අදාළ වෙන දේ. ඔබගේ පුද්ගල ජන්මපත්‍රයේ අනෙකුත් ග්‍රහ පීඨීන්ද වඩාත් සියුම්ම විග්‍රහ කිරීමෙන් මීට වඩා බොහෝ සමීප තොරතුරු අනාවරණය කරගන්න පුළුවන් කියන කාරණයක් සිහිපත් කරන්න කැමැතියි. ඔබේ දියුණුවට ඉතාම වැදගත් වන ඊළඟ රහස තමයි මේ හෙළි කරන්න යන්නේ. ඔබගේ ජීවිතයට නව ප්‍රාණයක් ලබා දෙන්න ඔබට ගොඩාක් වැදගත් වේවි ඒ රහස දැන ගැනීම. 6 වන රහස. ඔබට හිමි විය යුතු ලොකු ජයග්‍රහණ අරගලයක් හෝ තරංගයක් තුල සැඟවෙලා තියෙනවා. මේකට හේතුව තමයි අඟහරුගේ ද්විත්ව භූමිකාව. මිථුන ලග්න හිමියන්ගේ ජීවිතයේ හැමෝටම පේන ඒත් කවුරුත් සැබෑ හේතුව නොදන්නා ඊටාම තීරණාත්මක 6 වන රහස තව දුරටත් විග්‍රහ කරලා බලමු. ඔබේ ජීවිතයේ යම් ලොකු ජයග්‍රහණයක්, මුදලක් හෝ තනතුරක් ලබන සෑම වෙලාවකම ඒක නිකම්ම පහසුවෙන් ලැබෙන්නේ නෑ නේද? ඒ ජයග්‍රහණය වෙනුවෙන් ලොකු තරංගයක්, අරගලයක්, එහෙම නැත්නම් විරුද්ධ පිරිස් එක්ක
දැඩිව හැප්පෙන්න ඔබට සිද්ධ වෙනව නේද? මේ අභිරහස පිටුපස තියෙන සත්‍ය මොකද්ද? ඔව්, බ්‍රහත් පරාශර හෝරා ශාස්ත්‍රයට අනුව මිථුන ලග්නයට අදාළව ඔබේ ජීවිතයේ විරුද්ධවාදීන්, බාධක, රෝග සහ තරංගකාරීත්වය නියෝජනය කරන හත්වන භාවය, ඒ කියන්නේ වෘශ්චික රාශිය මෙන්ම ඔබේ ආදායම්, සීන සහ ලාභ ලැබීම් නියෝජනය කරන 11 වන භාවය හේවත් මේෂ රාශිය යන ප්‍රබල ස්ථාන දෙකම පාලනය කරන්නේ ග්‍රහ මණ්ඩලයේ සෙන්පතියා වන සටන්කාමී කුජ හේවත් අඟහරු ග්‍රහයා විසින්. මේකේ තියෙන අතිශය විස්මයජනක රහස මොකක්ද? සාරාවලිය සහ ඵල දීපිකාව අපට මේ ගැන ඉතා ගැඹුරින් ඉඟියක් ලබා දෙනවා. ඔව්, මිථුන ලග්න හිමියෙකුට කිසිදු විශාල ජයග්‍රහණයක් රිදී බන්දේසියක තියලා කවදාකවත් ලැබෙන්නේ නැති බව. ඔව්, ඔබේ ජීවිතයේ ලාභය එනම් 11 යන්න හැමතිස්සෙම හැංගිලා තියෙන්නේ අරගලය සහ තරංගය හේවත් 6 වන භාවය ඇතුළේ. ඔබ යම් අභියෝගයකට බිය වී පසුබහිනවා නම් ඔබේ 11 වෙනි භාවයේ පවතින ලාභයද ඔබෙන් ඈත් වෙලා යනවා කියලා මතක තියාගන්න ඕන. නමුත් කුජට ආවේනික ධෛර්යයෙන් යුතුව ඔබ විරුද්ධවාදීන් සමග හෝ අභියෝග සමග ගැටෙන සෑම විටකම විශ්වය විසින් ඔබේ අරමුදල් සහ ජයග්‍රහණවල දුරටු අදෘශ්‍යමාන ලෙස විවර කරනු ලබනවා. මේක ටිකක් වෙනස් කතාවක්. මොකද ඔබේ විරුද්ධවාදීන් සහ තරඟකරුවන් කියන්නේ ඔබේ විනාශය නෙවෙයි. ඔවුන් තමයි ඔබව ඊළඟ මට්ටමේ සාර්ථකත්වයට ඔසවා තබන රහසිගත පඩිපෙළ. අභියෝගයක් එනකොට බිඳ වැටෙන්නවත් පසුබට වෙන්නවත් එපා. මානුෂීයව සටන් කරන්න. කවදාකවත් එතකොට වරදින්නේ නැහැ. මිථුන ලග්න හිමි ඔබ තරඟකාරීත්වයට කිසිදාක බය වෙන්න එපා. ඔබේ සැබෑ ජයග්‍රහණය උපදින්නෙම අන්න ඒ අරගලය ඇතුළෙන්මයි. අපි මේ කතා කරපු 6 වන රහස තව තවත් ප්‍රබලමත් කරන්න ඊළඟ විශ්මිත රහස ගැන දැන් බලමු. මිථුන ලග්න හිමියන් බාහිරින් කොපමණ මෘදු වුණත් ඔවුන්ගේ හඬ පෞරුෂයේ තියෙන ඒ අමුතුම රාජකීය බලය මොකක්ද? ඔව්, 7 වන රහස. මිථුන හිමියන්ගේ වාග් භාවිතාවේ සහ අදහස්වල ගැඹුණු ආශ්චර්යමත් රාජකීය තේජසක්. මිථුන ලග්න හිමියන් කියන්නේ සාමාන්‍යයෙන් හරිම මිත්‍රශීලී, සිනහමසු මුහුණින් හරිම සැහැල්ලුවෙන් කතා බහ කරන පිරිසක් නේද? හැබැයි ඔබ කවදා හරි දැකලා තියෙනවද මේ අය කිසියම් බරපතල කාරණයක් ගැන කතා කරනකොට, එහෙමත් නැත්නම් යම් තීරණයක් අරගෙන අනක් දෙනකොට ඒ කටහඬේ තියෙන අමුතු ගාම්භීර බව අහගෙන ඉන්න අයට નિરાයාසයෙන්ම ඒ වචන වලට අවනත වෙන්න සිද්ධ වෙන්නේ ඇයි? දැන් මේ හෙලි කරන්නේ ඔබ පවා නොදන්නා ඔබේ හඬ පෞරුෂයේ සැඟවුණු ඒ මහා අභිරහස ගැන. බ්‍රහත් පරාශර හෝරා ශාස්ත්‍රයට අනුව මිථුන ලග්නය පාලනය කරන්නේ සෞම්‍ය තරුණ බුධ ග්‍රහයා වුණත් ඔබේ පෞද්ගලික ධෛර්යය, සහජ කුසලතා සහ විශේෂයෙන්ම ඔබේ sannivedanaය කටහඬ නියෝජනය කරන 3 වන භාවය අයත් වන්නේ ග්‍රහ මණ්ඩලයේ රජු ලෙස සැලකෙන සිංහ රාශියට. මෙහි අධිපතියා වන්නේ මුළු සෞරග්‍රහ මණ්ඩලයටම ආලෝකයේ ශක්තිය සහ නායකත්වය දෙන රවි හේවත් සූර්යා. මෙහි තියෙන අතිශය විස්මයජනක රහස මොකක්ද? සාරාවලිය අපිට පෙන්වලා දෙනවා. මිථුන හිමියන් පිටතින් මෘදු ලෙස කතා කරත් ඔවුන්ගේ වචනවල සහ අදහස්වල අමුතුම රාජකීය බලයක් ගැබ්බෙලා තියෙනවා කියලා. බුදගෙන් ලැබෙන චතුර කතිකත්වයට සූර්යාගෙන් ලැබෙන රාජකීය තේජස මුසු වූ විට ඔබේ කටහඬ අසන ඕනෑම කෙනෙකුගේ යටිසිතට નિરાයාසයෙන්ම ගෞරවයක් සහ යටහත් පහත් බවක් දැනෙන්න ගන්නවා. ඵල දීපිකාවේ සඳහන් වෙන විදිහට මිථුන ලග්න හිමියන්ට මිනිසුන්ව පාලනය කරන්න ආයුධ එහෙම නැත්නම් තර්ජන අවශ්‍ය වෙන්නේ නැහැ. ඔවුන්ගේ ඒ රාජකීය හඬ සහ ආත්ම විශ්වාසයෙන් යුත් බැල්ම පමණක්ම ප්‍රමාණවත්.
සමාජයේ විශාල පිරිසක් ඔබ નિરાයාසයෙන් අනුගමනය කරන්නේ මේ අදෘශ්‍යමාන සූර්ය බලපෑම නිසාවෙන්. ඔබ දෙන උපදේශක් හෝ අනක් කිසිවෙකුටවත් ලේසියෙන් ප්‍රතික්ෂේප කළ හැක්කක් නෙවෙයි. මිථුන ලග්න ඔබ සතු මේ මහා ආශ්චර්යමත් බලය කිසිදාක අව탁ෂීරු කරන්න එපා. ඔබේ වචනය කියන්නේ නිකම්ම ශබ්දයක් විතරක්ම නෙවෙයි. එය ලෝකයක් පාලනය කළ හැකි රජෙකුගේ අනක් බව මතක තියාගන්න. ඔබේ හඬ පෞරුෂයට තක්ෂීරු කළ නොහැකි තරම් සුවිසල් වටිනාකමක් තියෙනවා. ඔබට වැටහෙන්න ඕනි. හරිනේ. කොහොමද මේ ආකර්ශනීය හඬ ප්‍රයෝජනවත් විදිහට යොදවා ගන්න කියලා. ඔබ කුමන වයසක හිටියත් වර්තමාන ලෝකේ ඕනිතරම් අවස්ථා ඒ සඳහා විවර වෙලයි දැන් තියෙන්නේ. ඔබ මිථුන ලග්නෙහිමි ශිෂ්‍යයෙක් නම් ඔබ අලුතින් හැදෑරිය යුතු පාඨමාලා මොනවද කියලා තීරණය කරන්නත් මේ රහස ඔබට ඊටාම වැදගත්. මිථුන ලග්නෙහිමියන් කුමන රැකියාවක් කළත් අවසානයේ ඔවුන් අතින් සිදුවන්නේ අධ්‍යාත්මික හෝ සමාජ සත්කාරක මෙහෙවරක්. මෙන්න මේ 7 වන රහස තව තවත් ශක්තිමත් කරන 8 වන රහස ගැන කතා කරන්නේ ඉක්මනින්ම අපි යමු එහෙනම්. 8 වන රහස වෘත්තීය ජීවිතය සහ විමුක්තිය අතර අධ්‍යාත්මික පදනමකින් බලවත් වූ රහසිගත බැඳීමක්. මිථුන ලග්න හිමියන් කියන්නේ උපතින්ම හරිම දක්ෂ ව්‍යාපාරිකයෝ, තොරතුරු තාක්ෂණික ශිල්පියෝ, එහෙමත් නැත්නම් විශිෂ්ට සංනිවේදකයෝ කියලා හැමෝම දන්නවා. ඒක හැමම නොයනවා නම් ඔබේ නිශ්චිත ජන්ම පත්‍රයේ කුමන හෝ බාධක ග්‍රහයකගේ తాවකාලික බලපෑමක් තියෙන්න පුළුවන්. හැබැයි ඔබ කුමන ශාස්ත්‍රයක කොයි වගේ රැකියාවක් කළත් අවසානයේදී ඒක යම්කිසි සමාජ සත්කාරයක්, ඉගැන්වීමක්, අධ්‍යාත්මික මෙහෙවරක් බවට පත්වන්නේ ඇයි කියලා ඔබ කවදා හරි කල්පනා කරලා තියෙනවද? ඔව්. එහෙමනම් මේ අනාවරණය කරන්නේ ඔබේ රැකියාවේ සහ කර්මයේ සැඟවුණු ඒ 8 වන මහා අභිරහස. මහා පරාශර ඊශ්වරයා සඳහන් කරන පරිදි මිථුන ලග්නේ පාලනය කරන්නේ වාණිජයට, බුද්ධියට අධිපති බුධ ග්‍රහයා වුණත් ඔබේ ජීවිතයේ රැකියාව, කීර්තිය සහ සමාජ තත්ත්වයේ නියෝජනය කරන 10 වන භාවයේ අයත් වෙන්නේ රාශි චක්‍රයේ අවසාන රාශිය වන මීන රාශියට. මෙහි පාලකයා වන්නේ ප්‍රඥාවට, ආගමට සහ ගුරුකමට අධිපති බ්‍රහස්පති හේවත් ගුරු ග්‍රහයා. මේකේ තියෙන විස්මයජනක රහස මොකක්ද? කල්යාණ වර්මා රජතුමාගේ සාරාවලිය සහ මන්ත්‍රේශ්වරයන්ගේ පළදීපිකාව මේ ගැන අපූර්ව විග්‍රහයක් කරනවා. මීන රාශිය කියන්නේ කාල පුරුෂයාගේ, එනම් අප බලපෑමට ලක්වන විශ්වීය සීමාවේ මෝක්ෂ ස්ථානය, එහෙම නැත්නම් අවසානය. ඒ නිසා ඔබ මුදල් ඉපැයීමේ අරමුණෙන් විතරක් රැකියාවක් කළොත් ඔබට කිසිදාක සැබෑ ආත්මීය තෘප්තියක් නම් ලැබෙන්නේ නැහැ. ඔබේ කර්මස්ථානය ගුරු විසින් පාලනය කරන නිසා ඔබ කුමන වෘත්තියක නිරත වුණත් අවසානයේ මිනිසුන් ඔබ වෙත එන්නේ උපදෙස් ලබා ගන්න. ඔබ වෛද්‍යවරයෙක්, ඉංජිනේරුවෙක්, ගුරුවරයෙක්, එහෙම නැත්නම් ව්‍යාපාරිකයෙක් වුණත්, එහෙම නැත්නම් රියදුරෙක් වුණත්, වෙනත් කුමන හෝ වෘත්තිකයෙකු වුණත් ඔබේ සැබෑ කීර්තිය සහ සාර්ථකත්වයේ හැංගිලා තියෙන්නේ ඔබ සමාජයට දෙන ඒ ගුරුහරුකම් සහ මාර්ගෝපදේශනය ඇතුලේ. මුදල් පසුපස හඹා යනවට වඩා මිනිසුන්ව සුවපත් කරන, සමාජයට යහපතක් කරන මෙහෙවරකට ඔබ යොමු වුණු දවසට මුළු විශ්වයම ඔබේ වෘත්තීය ජීවිතය ඉහළින්ම ඔසවලා තබනවා නොඅනුමානයි. මිථුන ලග්න හිමි ඔබ කරන්නේ නිකන් රැකියාවක් නොවේ. එය මිනිසුන් දහස් ගණනකේ ජීවිත ආලෝකමත් කරන මහා අධ්‍යාත්මික කර්මයක් බව මතක තියාගන්න. හැමතිස්සෙම වේගයෙන් එහෙ මෙහෙ දුවන සිතක් තියෙන මිථුන ලග්න හිමියන්ගේ අභ්‍යන්තර ආත්මය සංසුන් වෙන්නේ කොහොමද? ඒ ගැඹුරු නවවන රහස. එනම් මිථුන ලග්න හිමි ඔබේ ආත්මය විනිවිද දකින අද මා ඔබට කියන අවසාන රහස ගැන මීළඟට පැහැදිලි කරලා දෙන්නම්. නවවන රහස. පීඩාකාරී භවෙන් මිදී සැඟවුණු ආත්මයට පණ පෙවීමට හුදකලා විරාමයක් අත්‍යවශ්‍යයි. සමාජයේ හැමෝම හිතන්නේ මිථුන ලග්න හිමියන් කියන්නේ විනාඩියක්වත් නිහඬව ඉන්න බැරි,
හැමතිස්සෙම මිනිස්සු එක්ක කතා බහ කරමින් සිනාසෙමින් ඉන්න කැමති පිරිසක් කියලා. හැබැයි දවස පුරාම මේ විදිහට දුවන පනින ඔබේ ආත්මය ඇත්තටම වෙහෙස නිවාගන්නේ කොතනද කියලා ඔබ කවදා හරි කල්පනා කරලා තියෙනවද? මේ නව්වන මහා අභිරහස ඔබේ මුළු ඇතුළාන්තයම නිරාවරණය කරනවා කියලා නිසකයි. මහා පරාශර ඍෂිවරයාගේ බ්‍රහත් පරාශර හෝරා ශාස්ත්‍රයට අනුව මිථුන ලග්න හිමි ඔබේ සමස්ත පෞරුෂය නියෝජනය කරන ලග්නය පාලනය කරන්නේ නිරන්තරයෙන්ම චලනය වන ഘോഷාකාරී වායු භූත බුධ ග්‍රහයයි. නමුත් ඔබේ විමුක්තිය ගැඹුරු නින්ද හුදකලාව සහ යටිසිත නියෝජනය කරන 12 වන භාවය අයත් වන්නේ ග්‍රහ මණ්ඩලයේ සුන්දරත්වයට සහ සැපයට අධිපති සිකුරුට අයත් වෘෂභ රාශියටයි. මෙහි ඇති අතිශය විස්මයජනක රහස මොකක්ද? කල්යාණ වර්මා ඊශ්වරයාගේ සාරාවලිය සහ මන්ත්‍රේශ්වරයන්ගේ ඵලදීපිකාව අනුව 12 වෙනි භාවයේ අනුව ලෞකික ලෝකයේ සියලු බැඳීම් වලින් මිදී අපගේ ආත්මය යලි ප්‍රාණවත් කරන ස්ථානයයි. මිථුන හිමියා දවස පුරා කොතරම් සමාජශීලීව ගත කළත් ඔවුන්ගේ මනස සැබවින්ම සංසුන් වන්නේ කිසිවෙකු නොමැති ඉතාමත් අලංකාර සහ සුවපහසු පරිසරයක් තුල තනි වූ විට පමණයි. වෙනත් ලග්න හිමියන් ආගමික ස්ථානයක භාවනා කර සැනසීම ලබනකොට ඔබේ 12 වැන්න සිකුරු පාලනය කරන නිසා ඔබට සැබෑ ආත්මීය විමුක්තිය ලැබෙන්නේ මිහිරි සංගීතයක් අසමින් රසවත් ආහාරයක් භුක්ති විඳිමින් සුන්දර සුවපහසු ස්ථානයක හුදකලාව ගත කරනකොට. ඔබේ බිඳුණු යටිසිත නැවත ගොඩනැගෙන්නේ ඒ නිහඬ සෞන්දර්යය හරහා. මිථුන ලග්න හිමි ඔබට දරාගත නොහැකි මානසික වෙහෙසක් දැනෙන විට හැමදේම අතහැරලා ලස්සන නිහඬ තැනකට වෙලා තනි වෙන්න ඔබට හිතෙනවා නම් ඒ ගැන කිසිදාක වරදකාරී හැඟීමක් ඇති කරගන්න එපා. එය ඔබේ වෙහෙසකර මනස සුවපත් කරන අතිශය රහසිගත විශ්වීය ඖෂධයක්. ඔබේ ජීවිතේ වෙනස් කරන මේ රහස් නවය ඇහුවාට පස්සේ දැන් ඔබේ හිතේ ලොකු ප්‍රබෝධයක් අලුත් බලාපොරොත්තුවක් ඇති වෙලා තියෙනව නේද? පොළොවේ පැලවෙන පුංචි බීජයක් දිහා බලන්න. එහි මූලාග්‍රය ධන ගුරුත්වාවර්තී චලන දක්වමින් පෘථුවියේ ගුරුත්වය සොයාගෙන පහළට ඇදෙනවා. ඒත් එහි ප්‍රරෝහය ධන ගුරුත්වාවර්තී චලන දක්වමින් ගුරුත්වයට එරෙහිව අහස දෙසට ආලෝකීය දෙසට ඉහළට ඇදෙනවා. ඒක ඍණ ගුරුත්වාවර්තී චලනයක්. අන්ධකාර පොළොව දෙසට මූලාග්‍රය වැඩෙද්දී ඒ බීජයේ අග්‍රස්තය ගුරුත්වයට එරෙහිවත් ආලෝකය සොයාගෙන වැඩෙන්න තරම් සබහා ධර්මයේ තියෙන මේ නීතිය මහා විශ්මිතයි. ඔබ මෙලොවට බිහි වුණු ඒ පළමු තප්පරයත් හරියටම මේ වගේමයි. ඔබේ මවගේ උණුසුම් ආරක්ෂිත කුසෙන් ඔබ මේ විශ්වයට නිරාවරණය වෙනකොට ඒ පළමු හුස්ම ගන්න නිශ්චිත මොහොතේදී පෘථුවියේ මහා ගුරුත්වාකර්ෂණ බලයට, චුම්බක බලයට වඩදිය ඇති කරමින් මුහුදේ ජලකඳ පවා ඉහළට එසවීමට සමත් සඳේ ගුරුත්වාකර්ෂණ බලයට, සෞරග්‍රහ මණ්ඩලයේ සහ විශ්වයේ වෙනත් විවිධ බලයන්ට ඈත අභ්‍යවකාශයේ සිට එන සංකීර්ණ විශ්වීය කිරණවලට ඔබව එක්වරම ඔබේ කුඩා ශරීරය නිතතින්ම ලක් වෙනවා. ඔබේ මොළයේ ඇති සියුම් ස්නායු සෛල මේ මහා විශ්වීය බලවේගවලට එදා ප්‍රතිචාර දැක්වුවා. ඔබ මේ ලෝකෙට ආවේ නිකම්ම අහම්බෙකින් නෙවෙයි. මේ මහා විශ්වයේ අතිවිශාල ශක්තින් සමූහයක් එකතු වෙලා තමයි ඔබව නිර්මාණය කළේ. ඉතින් එදා ඔබව මෙලොවට ගෙනාපු ඒ විශ්වීය බලපෑම අදටත් ඔබේ ඇඟ ඇතුලේ ක්‍රියාත්මක වෙනවා. එසේනම් ඔබේ ඒ වේගවත් බුද්ධියෙන් සහ දිත්ත මනසෙන් මේ ලෝකයේ ඔබට ජය ගන්න බැරි දෙයක් තවත් තියනවද? මිථුන ලග්න හිමියන්ගේ ජීවිතේ වෙනස් කරන මේ අතිශය ගැඹුරු රහස් නවය ගැන අහනකොට දැන් ඔබට හිතෙන්න පුළුවන් මේ හැමදේම මගේ ජීවිතයට ඒ විදියට ඒ ආකාරයෙන්ම 100%ක්ම ගැලපෙනවද කියලා. මෙතනදී මම ඔබට තවත් වැදගත් පුංචි දෙයක් කියන්නම්. ජ්‍යොතිෂය කියන්නේ හරියටම අපේ ජීව විද්‍යාවේ එන ඥානමය තාක්ෂණය වගේ. මිථුන ලග්නය කියන්නේ ඔබේ ජීවිතයේ මූලික අත්‍යවාරම. අපි අද කතා කරපු මේ රහස් නවය ඒ මූලික අත්‍යවාරම මත තමයි ගොඩනැගිලා තියෙන්නේ. නමුත් ඔබ ඉපදුණු නිශ්චිත දිනය, වේලාව සහ ස්ථානය අනුව
ලග්නයේ හෝ අදාළ භාවයන්ගේ පවතින යම් අශුභ පිහිටීමක් නිසා මේ ප්‍රතිඵල මදක් ප්‍රමාද වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් බලවත් රාජයෝගයක් නිසා හිතුවාටත් වඩා විශාල ජයග්‍රහණ ඉතා ඉක්මනින්ම ලබා දෙන්න පුළුවන්. ඒ නිසා අද අපි කතා කරපු මේ පොදු විග්‍රහය ඔබේ ජීවිතයේ මාර්ගෝපදේශක සිතියම විදියට පාවිච්චි කරන්න. මේ කියපු රහස් 9න් ඔබේ ජීවිතයට වඩාත්ම ගැලපෙන ඔබේ හිතට වැදුණු රහස මොකක්ද කියලා පහලින් කමෙන්ට් කරන්න. මේ වීඩියෝ කීප සැරයක් අහලා ඔබවම ශක්තිමත් කරන්න. මේ වීඩියෝවෙන් ඔබේ ජීවිතයට අලුත් මානයක් එකතු වුණා නම් සබ්ස්ක්‍රයිබ් කරලා මේ වටිනා දැනුම ෂෙයා කරගන්න අමතක කරන්න එපා. විද්‍යාව සහ දෛවයේ හමුවන තැනින් අපි තවත් වීඩියෝවකින් යලිත් හමු වෙමු. ඔබට සුබ දවසක්.